හෙලෝ යාළුවනේ ඔන්න කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්න ඔයාට අඩුම මිලට සුපිරිම ෆෝන් එකක් එන්නයි යන්නේ. අද අපි කතා කරන්න යන්නේ 2026 දී නිකුත් වෙන්න තියෙන Google Pixel 10a එක ගැන. මේක Pixel ලවර්ස්ලට බජට් ෆෝන් එකක් බලන අයට වටිනම වීඩියෝ එකක්. Google Pixel 10a Google ලගේ A series කියන්නේ flagship Pixel වලට වඩා මිලාඩු camera quality software experience ඉතාමත් හොඳ long term updates තියෙන phone series එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් Pixel 10a එකේ release date, design, camera, battery මේ හැමදේම ගැන details එක්ක දැනගමු. මුලින්ම ඔයාලා අහන ප්‍රශ්නේ Pixel 10a එක එන්නේ කවද්ද? දැනට ඔෆිෂියල් announcement එකක් Google ලා කරලා නැති වුණත් report වලට අනුව Google Pixel 10a එක නිකුත් වෙන්නේ 2026 පෙබරවාරි මාසේ. විශේෂයෙන්ම පෙබරවාරි 17ත් 20ත් අතර මේ ෆෝන් එක නිකුත් වෙයි කියලා තියෙනවා. සාමාන්‍යයෙන් Google A series ෆෝන් flagship Pixel launch එකෙන් මාස 4කට 5කට පස්සේ රිලීස් කරනවා. Pixel 9a එක ආවෙත් ඒ පැටර්න් එක තමයි. ඒ නිසා Pixel 10a එකත් 2026 පෙබරවාරි මාසේ එයි කියලා අපිට ෂුවර් කරන්න පුළුවන්. ඩිසයින් එක ගැන කතා කළොත් Pixel 10a එක Pixel 9a එක වගේම ලුක් එකක් තියාගනී කියලා බොහෝ දෙනා කියනවා. flat frame design, plastic back, Google signature camera bar design එක වගේ Pixel 9a එක වගේම Pixel 10a එකත් ඒ ලුක් එකම ගනී කියලා කියනවා. හැබැයි මේකට එන්නේ fancy glass back එකක් නන් නෙමෙයි. නමුත් clean, simple, premium look design එකක් මේ Google Pixel 10a එකට අනිවාර්යෙන්ම එනවා. display එක ගැන කතා කළොත් Pixel 10a එකේ display එක mid range phone එකකට quite impressive වෙයි කියලා කියනවා. අඟල් 6.3ක AMOLED display එකක්, full HD resolution එකක්, 120Hz refresh rate එකක් වගේම outdoor use කරන්න පුළුවන් high brightness එකක් මේ ෆෝන් එකේ ඇතුළත් වෙයි කියලා බොහෝ දෙනා කියනවා. 120Hz refresh rate එක budget Pixel ෆෝන් එකකට ලොකු upgrade එකක්. scrolling, animation, social media මේ හැමදේම වඩාත් smooth කරගන්න මේකෙන් පුළුවන් වෙනවා. Netflix, YouTube, TikTok බලන අයට මේ ස්ක්‍රීන් එක very comfortable experience එකක් දෙයි කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා. performance ගැන කතා කළොත් Pixel 10a එකේ තියෙන්න පුළුවන් chip එක වෙන්නේ Google Tensor Gen 4 එක. මේක flagship Tensor chip එකක් නන් නෙමෙයි. ඒ වුණත් daily use කරන්න, social media, camera processing, AI features වගේ දේවල් වලට කලින්ටත් වඩා හොඳට මේක optimize කරලා තියෙනවා. RAM එක සහ ස්ටෝරේජ් එක ගැන කතා කළොත් මේ ෆෝන් එකේ 8GB RAM එකක් වගේම 128GB සහ 256GB වගේ ස්ටෝරේජ් ඔප්ෂන් දෙකකින් මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. ගේමින් හાર્ඩ්කෝර් ප්ලේයර්ස්ලට මේක හොඳම choice එක නොවුනත් normal gaming, multitasking, long term smoothness එකක් වෙනුවෙන් මේ performance එක උපරිම ඇති කියලයි මට නම් හිතෙන්නේ. Pixel ෆෝන් වල ලොකුම ඇඩ්වාන්ටේජ් එක වෙන මේ software සහ AI ගැන කතා කළොත් Pixel ෆෝන් එකක් ගන්න ලොකුම හේතුව වෙන්නේ pure Android experience එක. ඉතින් මේ Pixel 10a එකෙත් latestම Android version එක වගේම no ads, no bloatware, clean UI වගේ features වලින් සමන්විත වෙනවා. මේ ෆෝන් එකේ තියෙන වැදගත්ම දේ තමයි 7 years software සහ security updates. mid range ෆෝන් එකකට 7 years update කියන්නේ සුපිරිම වාසියක්. AI features ගැන කතා කළොත් AI photo editing, call screening, voice transcription, smart suggestions මේ හැමදේම Google ecosystem එකත් එක්ක ගොඩක් smooth. Google හැමදාමත් කැමරා වලට king. ඉතින් මේ Pixel 10a එකේ කැමරාව ගැන කතා කළොත් 48 megapixel main කැමරාවක්, 13 megapixel ultra wide කැමරාවක් වගේම 13 megapixel
ෆ්‍රොන්ට් කැමරාවත් මේ කැමරා සෙටප් එකේ අපිට බලා ගන්න පුළුවන්. නම්බර්ස් වලට වඩා පික්සල් කැමරාවල සොෆ්ට්වෙයාර් ප්‍රොසෙසින් එක තමයි මැජික්. ඉතින් මේ ෆෝන් එකෙත් නයිට් ස්ලයිඩ්, HDR, පෝර්ට්‍රේට් මෝඩ්, රියල්ස්ටික් ස්කින් ටෝන්ස්, ග්‍රේට් ලෝ ලයිට් ෆොටෝස් වගේ ෆීචර්ස් අපිට බලා ගන්න පුළුවන්. මිඩ් රේන්ජ් ප්‍රයිස් එකකට පික්සල් 10A එක බෙස්ට් කැමරා ෆෝන් ලිස්ට් එකේ මේ නිසා උඩටම යනවා. මම මුලදි කිව්වා වගේම සෝෂල් මීඩියා කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට, Instagram, TikTok, Facebook යූසර්ස්ලට මේ කැමරා එක පර්ෆෙක්ට්. මේ ෆෝන් එකේ බැටරි සහ චාර්ජින් ගැන කතා කළොත් වාර්තා වෙන තොරතුරු වලට අනුව මිලිඇම්පියර් 5100ක වගේ ලොකු බැටරි එකක් මේකේ ඇතුළත් වෙයි කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවසේ පාවිච්චියට මේක හොඳටම ඇති. සෝෂල් මීඩියා, YouTube, කැමරා, නැවිගේෂන් මේ ඕනි එකක් පාවිච්චි කරන්න මේකෙන් හැකියාව ලැබෙනවා. මේ ෆෝන් එකට ෆාස්ට් චාර්ජින් සපෝට් එක ලැබුණත් බජට් ෆෝන් එකක් නිසා වයර්ලස් චාර්ජින් සමහර විට ඇතුළත් වෙන එකක් නෑ. මිලිඇම්පියර් 5100ක ලොකු බැටරි එකක් තියෙන නිසා ඕවර්නයිට් චාර්ජ්, ඒ කියන්නේ ෆුල් ඩේ යූස් කියන කොන්ෆිඩන්ස් එක තියෙන ෆෝන් එකක් විදිහට මේ පික්සල් 10A එක අපිට හඳුන්වන්න පුළුවන්. ඔන්න දැන් තමයි ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ. මේ පික්සල් 10A එක කොච්චරක් මිල වෙයිද? සාමාන්‍යයෙන් මේ ෆෝන් එක යුරෝ 500ත් 600ත් අතර මිලකට අලෙවි වෙයි කියලා බොහෝ දෙනා කියනවා. ඉතින් මේක ලංකාවේ මාකට් එකට ආවම ටැක්ස්, ඉම්පෝර්ට් කොස්ට් එක මිඩ් රේන්ජ් ප්‍රීමියම් ප්‍රයිස් එකකට, ඒ කියන්නේ 1,50,000ත් 1,60,000ත් අතර මිලකට අලෙවි වෙන්න පුළුවන්. නමුත් ඉතින් කැමරා, සොෆ්ට්වෙයාර් සපෝට්, ක්ලීන් ඇන්ඩ්‍රොයිඩ් මේ දේවල් බැලුවොත් මේ ප්‍රයිස් එක අපිට සාධාරණයි කියලා කියන්න පුළුවන්. මේ පික්සල් 10A එක ගන්න ඕනි කාටද? සාමාන්‍යයෙන් කැමරා ක්වොලිටි හොයන අයට, ඒ වගේම ලෝන් ටර්ම් ෆෝන් එකක් ගන්න කැමති අයට, මෙන්න මේ වගේ අයට ක්ලීන් ස්මූත් සොෆ්ට්වෙයාර් එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් හෙවි ගේමින් කරන කෙනෙක් නම් ඔයාට මේ ෆෝන් එක ගන්න කලින් දෙපාරක් හිතලා බලන්න වෙනවා. ඉතින් මේ හැමදේම සමස්තයක් විදියට බැලුවොත් Google Pixel 10A එක මිඩ් රේන්ජ් කැටගරි එකේන හොඳම ෆෝන් එක කියලා අපිට කියන්න පුළුවන්. අලුත් අවුරුද්දට කලින් ඔයාලට ග්‍රේට් කැමරා, ස්මූත් ඩිස්ප්ලේ එකක් වගේම ලෝන් සොෆ්ට්වෙයාර් සපෝට් එකක් තියෙන මේ Pixel 10A එක ලංකාවේදී මිලදී ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාටත් මේ Google Pixel 10A එක ගන්න හිතුණද නැද්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.